සුබ දවසක් වේවා හැමෝටම. අද අපි බලාගමු කොහොමද බෝංචි තෙම්පරාදුවක් හදාගන්නේ කියලා රෙස්ටොරන්ට් ක්වොලිටියට. අපි මෙතන දාලා තියෙනවා බෝංචි, ලූණු, රම්පය, කරපිංචා, කුරුඳු, තෙල්, කෝප් එක, උපු පොල් කිරි. අපි මුලින්ම බෝංචි සහ ලූණු කපා ගන්න ඕනේ. බෝංචි කපා ගන්නකොට මේ වගේ දිග අතට කපා ගත්තාම ලස්සනයි. ඒකට හොඳ ක්වොලිටි එකක් එනවා. මේ ආකාරයෙන් කපා ගන්න. ඔයාලා ගෙදර දොරේ උයද්දි මේ විදිහට හැම වෙලාවෙම තියාගන්න භාජනයක්. එතකොට ඔයාලට හැම වෙලාවෙම කුණු ඒකට එකපාර දාලා අයින් කරන්න පුළුවන්. මුලින්ම අපි කහ, ලූණු ඇති පදමට, අමු 3-5, ගම්මිරිස් දාලා හොඳට මේක අනා ගන්න. ඊට පස්සේ අපිට උයන්න පටන් ගන්නයි තියෙන්නේ. මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒකට හොඳට තෙල් ටිකක් දාලා අපි මේකට එකතු කරගන්න ඕනේ අබ. අබ තේ හැන්දක වගේ ප්‍රමාණයක් මේකට දාගන්න ඕන. අබ ටික රත් වුණාට පස්සේ අපි මේකට දාගන්න අවශ්‍යයි කුරුඳු, රම්පේ කරපිංචා, සහ ලූණු. මේ ටික හොඳට දාලා හොඳට කලවම් කරගෙන ලූණු ටික රන්වන් පැහැවෙනකන් අපිට බැද ගන්නයි තියෙන්නේ. ලූණු ටික රන්වන් වුණාට පස්සේ අපිට අපගේ සීසන් කරගත්ත බෝංචි ටික කලවම් කරලා හොඳට ලූණු කරපිංචා සමග හොඳට බෝංචි ටික කලවම් කරගෙන අපිට විනාඩි 2-3 අතර ප්‍රමාණයක් හොඳට ටොස් කරගන්නයි තියෙන්නේ. විනාඩි 2-3ක් ගියාට පස්සේ අපි අපගේ පොල් කිරි ටික මේකට එකතු කරගන්න අවශ්‍යයි. පසුව නැවතත් හොඳට පොල් කිරි සමග අපගේ බෝංචි ලූණු මිශ්‍රණය හොඳට කලවම් කරගන්න. පසුව මදගින්නේ පොල් කිරි ටික හොඳට උකුවන තුරු, පොල් කිරි ටික හිඳන තුරු හොඳට පිස ගන්න.
දැන් අපගේ බෝංචි තෙම්පරාදුව සාදා අවසන්. අපි අපගේ බෝංචි තෙම්පරාදුව සාදා අවසන්. ඔබට මෙවැනි තවත් රෙස්ටොරන්ට් ක්වොලිටි රෙසිපි දැන ගැනීමට අවශ්‍යයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබගොල්ලෝ නැවත හමු වන තුරු සුබ දවසක්.